ආයුබෝවන්. ඉතින් අදත් මම ඔයගලන්ට ගොඩක්ම වැදගත් වෙන විශේෂයෙන් ගෑල් ළමයින්ට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද මම ගෙනාවේ. ඉතින් මේ වීඩියෝ එකෙන් කෙරෙන්නේ ඔයගලන්ගේ ලස්සන පිළිබඳව කියා දෙන්න. ඉතින් මම ඔයගලන්ට අද කියලා දෙන්න යන්නේ මූණ සුදු වෙන්න රහස මොකක්ද කියලා මගේ. මගෙන් ගොඩක් කට්ටිය අහනවා මගේ සුදුවීමේ රහස මොකක්ද කියලා. ඉතින් මගේ සුදුවීමේ රහස නම් මගේ පොඩි කාලේ ඉඳන් මේක තිබ්බා. කියන මගේ සැබෑ පැහැය මගේ අම්මගෙන් ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට මම තවදුරටත් ඒ පැහැය රැක ගන්නවා නිසා මෙන්න මේ මම දැන් හදාන්න යන එක පාවිච්චි කරනවා. ඉතින් ඔයගලන්ටත් අද මම කියලා දෙන්න යන්නේ ඔයගලන්ගේ මුහුණ දීප්තිමත්ම තියාගන්න පුළුවන් විදියක් තමයි. ඉතින් අපිට මේකට ඕන වෙනවා මී පැණි. ඒ වගේම අපිට මේකට අමුද්‍රව්‍ය දෙකයි ඕන වෙන්නේ. ඒ වගේම කෝපි ඕන. ඒ වගේම අපිට භාජනයක් ඕන වෙනවා මේ මිශ්‍රණය හදාගන්න. අපි මුලින්ම මේකට කෝපි ස්වල්පයක් දාගමු. ඕගලන්ට මිශ්‍රණයට අවශ්‍ය ප්‍රමාණය, ඕගලන්ට අවශ්‍ය ප්‍රමාණය අනුව කෝපි දාගන්න පුළුවන්. එහෙනම් මගේ අවශ්‍ය ප්‍රමාණයට මම කෝපි දාගන්නම්. ඔන්න දැන් මගේ අවශ්‍ය ප්‍රමාණයට මම කෝපි දාගත්තා. ඊළඟට අපි මේ කෝපි ප්‍රමාණයටම හරියන්න අපි මී පැණි දාගන්න ඕන. මේ කෝපි එක පොඩ්ඩක් දිය වෙන්න වගේ සමන ඝනකම් ද්‍රාවණයක් වෙන විදිහට තියන පුළුවන් විදිහට අපි මී පැණි දාගන්න ඕන. අපි එහෙනම් මී පැණි ස්වල්පයකුත් දාගමු. මී පැණි කියන්නේ අපේ සමේ පැහැ ඉතාමත් ලස්සන කරන දෙයක් මී පැණි කියන්නේ. අපි එහෙනම් මේක මිශ්‍ර කරලා බලමු. ඔන්න දැන් මම මිශ්‍ර කරගන්නවා මේ පේස්ට් එක. මේ කෝපි සහ මී පැණි කියන්නේ අපේ සමයෙන් ගොඩක්ම පැහැපත් කරන ඒ වගේම ගුණදායක මේ ද්‍රව්‍ය දෙකක් එකතු කරලා ඒ කියන්නේ මොන වගේ ද්‍රාවණයක් හැදෙන්න පුළුවන්ද කියලා ඔයගලන්ට හිතා ගන්න පුළුවන් නේ. හරි මගේ පේස්ට් එක ඔන්න මම දැන් හදාගෙන ඉවරයි. අමුද්‍රව්‍ය දෙකකින් ඉක්මනටම හදාගන්න පුළුවන් මේ මික්සර් එක මේ අපේ පැක් එක මූණට දාන්න පුළුවන් මේ ෆේස් පැක් එක ඔයගොල්ලන්ට මේක දාගන්න හොඳට බ්‍රෂ් එකක් වගේ තිබ්බනම් ගොඩක් හොඳයි. ඒ බ්‍රෂ් එක යූස් කරලා ඔයගලන්ගේ මේ ෆේස් එකට මේ අපේ මේ ෆේස් පැක් එක ඇප්ලයි කරගන්න පුළුවන්. මේක ඇප්ලයි කරලා ඔයගලන්ට අඩුම වෙලාවකින් නම් විනාඩි 10ක්වත් ඉන්න ඕන. ඔයගලන්ට වෙලාව ගොඩක් ඉතිරි නම් ඔයගලන්ට ඊටත් වඩා තියාගන්න පුළුවන්. ඉතින් මේක සතියට 2-3 පාරක් විතර කරොත් ඇති ඔයගලන්ට සතිය දිනවල වැඩ තියෙනවා නම් සෙනසුරාදා ඉරිදා වගේ කරත් ඇති මේක. ඉතින් මේකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් මම මේක try කරපු නිසා තමයි ඔයගලන්ටත් මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයගලලා try කරලා බලන්න. ඉතින් ඒ try කරලා බලපු මේ පැක් එක හොඳයි නම් ඔයගොල්ලෝ මට කමෙන්ට් සෙක්ෂන් එකේ එවන්න. මේක ඔයගලන්ට හරි ගියේ නැති වුණොත් මට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට මම ඒ වැරදි හදාගන්න. මගේ මේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න.